YouTube channel. ඉතින් ඔන්න අපි මේ ලේස්ති වෙන්නේ අනුරාධපුරේ යන්න. අපි හවස 4ට වගේ ගෝල් වලින් පිටත් වුණා. මොකද අපි පාන්දරම රුවන්වැලි මහා සෑය වඳින්න හිතාගෙන හිටපු නිසා. අපි පාන්දර 3ට හැරලා කිරියාහාර පූජාව ලේස්ති කරන්න පටන් ගත්තා. මගේ හිතේ තිබුණ පුංචි භාරයක් රුවන්වැලි මහා සෑය වඳින්න යනකොට කිරියාහාර පූජාවක් අටුපිරිකර පූජාවක් අරගෙන යනවා කියන එක. ඒ වගේම මට මේ පාර සිල් ගන්නත් පුළුවන් වුණා. අපි සිල් ගන්න යන්න හදන්නේ. මම ඔයාලට දැනගත්ත පුංචි කතාවක් කියන්නම්. රුවන්වැලි මහා සෑයේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක්ම රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුරුවක් රහතන් වහන්සේලා විසින් ධාතු ගර්භය ඇතුලේ 이르දියෙන් මවලා තියෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ උතුරට හිසලා දකුණට පාලා බටහිර දොරටුව දෙසට මුහුණලා. ඒ නිසා ඔයාලා රුවන්වැලි සෑය වන්දනා කරද්දී බටහිර දොරටුව අසල සිට වන්දනා කරන්න අමතක කරන්න එපා. යෝවාද තං පාව රෝමානු ජේසු සක්්‍ය මුනි භාග වාකත කිච්චෝ භාරකතෝ භාල විරිය සමන්ගී තං සුගතං සාර. අපි රුවන්වැලි මහා සෑය වගේම ජයශ්‍රී මහා බෝධියත් වන්දනා කරා. ඒ වගේම අපි කියපු දවසේ දන්සල් වලින් අඩුවක් තිබුණෙත් නැහැ. ඔන්න ඔය විදියට අපි හවස තේ බීලා ගෙදර එන්න පිටත් වුණා. යන අතරමඟදී අපිට තේ බොන්න නැවතුනම පුංචි යාළුවෙකුත් හම්බුණා. ඉතින් අපේ අනුරාධපුරේ vlog එක ඉවරයි. ආයිමත් අපි අලුත් vlog එකකින් හම්බෙමු.